දොරකඩ දෙවල කියන්නේ මේ දවස්වල ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. ඉතින් මේ ටෙලි නාට්‍යයේ ඉදිරියේදී වෙන්න යන කොටසක් ගැන තමයි මම ඔයාලට මේ කියන්න යන්නේ. මේ දොරකඩ දෙවල ටෙලි නාට්‍ය අපි හැමෝම හුඟක් ආදරය කරන ටෙලි නාට්‍යයක්නේ. මේ ටෙලි නාට්‍ය අපි හැමෝම ආදරය කරන චරිතයක් තමයි නාමලී කියන්නේ. ඉතින් නාමලීගේ පුංචි දුවට තවමත් කතා කරන්න බෑ. මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ අන්න ඒ ගැන. වීඩියෝ එකට යන්න කලින් පුංචි දෙයක් ඔයාලට තියෙනවා මතක් කරන්න. ඔයා මේ වීඩියෝ එක බලලා ඒකට කැමති නම් ලයික් එකක් දාන්න කමෙන්ට් එකකුත් එක්කම. ඒ වගේම තවමත් ඔයා මගේ වීඩියෝ බලන්නේ channel එක subscribe කරන්නේ නැතුව නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ මේ කතාවේ නාමලීගේ පුංචි දුවට තවම කතා කරන්න බැහැනේ. නාමලී මේ හුඟක් දේවල් වෙදකම් කරන්නේ මේ පුංචි දුව සනීප කරගන්න බලන්න. දාවිත්ට මේ පවුල ගැන කිසිම උවමනාවක් නැති වුණාට නාමලීට ලොකු උවමනාවක් තියෙනවා මේ පවුලේ පුංචි දරුවන් ටික ලොකු කරගෙන ඔවුන්ට හොඳ අනාගතයක් හදලා දීලා ඔවුන්ගේ ජීවිත දියුණු කරවන්න. ඉතින් ඒක නිසා තමයි නාමලී මේ හැම දුකක් විඳගෙනම දරුවොත් එක්ක ඉන්නේ. ඔන්න මේ විදිහට යනකොට නාමලී දැන් ලෙඩුන් සුවපත් කරන්න පටන් අරගෙන තියෙනවනේ. මෙහි විදිහට ලෙඩු සුවපත් කරන් යද්දී නාමලීට ලැබෙනවා මේ පුංචි දුවව සනීප කරගන්න පුළුවන් විදිහේ වරමක්. ඒ කියන්නේ කතාව ඉදිරියේදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ චූටි දුව ආදරෙන් ළඟදීම අම්මේ කියලා කතා කරන කොටසක්. ඉතින් හැමෝම වගේ හුඟක් ආසාවෙන් බලාගෙන ඉන්නවා මේ චූටි දුව නාමලීට අම්මේ කියලා ආදරෙන් කතා කරන් ඉන්න කොටස බලන්න. ළඟදීම අනිවාර්යෙන් අපිට මෙන්න මේ කොටසත් දොරකඩ දෙවල ටෙලි නාට්‍යෙන් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි යාළුවනේ අපිට ළඟදීම බලා ගන්න පුළුවන් වෙනවා නැටුම්බුරීට සිද්ධ වෙන තවත් අකරතැබ්බයක්. ඉතින් ඒ ගැන බලන්න නම් අනිවාර්යයෙන්ම දිගටම මගෙත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ඔයාගෙන් ආදරයෙන් ඉල්ලනවා.